SLCDF ආයතනය පසුගිය අවුරුදු 38ක විතර කාලයක් තුළ ඉතාමත්ම සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා සමාජ පරිවර්තනයක් සඳහා. මම හිතනවා මේ සමාජ පරිවර්තනයේ දරලා තියෙන ප්‍රයත්නයට ප්‍රධානම හේතුවක් තමයි කාලීන වූ අවශ්‍යතා ප්‍රජාව තුලින්ම හඳුනගෙන ඒ ප්‍රජා බලමුළු ගැන්වීම තුලින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් අද මේ වෙනකොට ලෝකේ වෙනස් වෙලා මිනිස්සු වෙනදට වැඩිය සමාජයේ එක්ක ගැටෙනවා, තොරතුරු හොමාරු සිද්ධ වෙනවා, තාක්ෂණය අතින් ඉදිරියට ගිහිලා තියෙනවා. සහසම්බන්ධතා ගොඩනගා ගන්න බොහෝ ක්‍රම තියෙනවා. නමුත් අපි අද ඇවිල්ලා ඉන්න මාවතේ ඉතාමත්ම වැදගත් වෙනවා මෙතනින් ඉදිරියට යෑම සඳහා මේ සහයෝගිතාව, විවිධ මට්ටම් වල සහයෝගිතාව ගැටලු හඳුනා ගැනීම හා විසඳුම් සොයා යාම සඳහා භාවිතා වන යොදාගත යුතු ආකාරය හඳුනා ගැනීම සඳහා. ඒ අනුව මෙච්චර කලබල ලෝකයක මෙච්චර ගැටලු අපි මුණ දෙන ප්‍රජාව මුණ දෙන කාලයක මම හිතනවා මේ සහයෝගිතා අද මේ පවත්වන පාර්ශ්වකාර සහයෝගිතා සමුළුව ඉතාමත්ම වැදගත් වෙයි. අපේ ඉදිරි දැක්ම වඩාත් ප්‍රායෝගික ලෙස විග්‍රහ කරගනිමින් ඒ ජවය බලය එකමුතුකම ගොඩනගා ගැනීම සඳහා